ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද මැයි මාසේ පළවෙනිදා ලස්සන වාසනාවන්ත සෞභාග්‍යමත් මාසයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ මාසයේ පුරාම ඔයාලට ධනෙ සතුට සාර්ථකත්වයේ ආකර්ෂණය කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අදත් මැජික් බුක් YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද මම ඔයාට අරන් එන වීඩියෝ එක තමයි මේ කුරුඳු වලින් ඔයාගේ ජීවිතයට, ඔයාගේ මුදල් පසුම්බියට මේ මාසේ පුරාම අතේ අග හිගයක් නැතුව මුදල් ආකර්ෂණය වෙන්න, මුදල් ගැවසෙන්න කරන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිවෙමක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකත් කියන්න ඕන දියුණු වෙන්න නම් කම්මැලි වෙලා බෑ. දියුණු වෙන්න ටිකක් මහන්සි වෙන්න ඕන. උදේ පාන්දර අවදි වෙන්න. ඒ වගේම එනර්ජි එක වැඩි කරගන්න, ලස්සන වෙන්න. හොඳ මද රස්නේ වතුර වීදුරුවක් බොන්න. ඒකට තවත් එනර්ජි වැඩි කරගන්න ඕන නම් ඔයා කුරුඳු කුඩු ස්වල්පයක් සමග කහ ස්වල්පයක් එකතු කරගන්න. එකෙන් ඔයාගේ ලස්සනත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පුංචි වේලාවක් භාවනා කරන්න බලන්න. ඔයාගේ එහෙම කරලා දවසම ලස්සන කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාගේ සාර්ථක වෙනවාමයි මුළු දවසම. ඉතින් මේ විදිහට කරලා බලන්න. ඒ වගේම අපි බලමු දැන් මේ කුරුඳු වලින් කොහොමද ඔයා මුදල් ආකර්ෂණය කරගන්නේ? ඔයාගේ මුදල් පසුම්බියට වැඩියෙන් මුදල් ගලාගෙන ඉන්න කරන්න ඕන මොනවද කියලා. ඉතින් ඔයාගේ මුදල් පසුම්බියට කුරුඳු කෑල්ලක් මුදල් සමග ගැවසෙන පරිදි දාගන්න. අලුත් කුරුඳු කෑල්ලක් ගන්න අමතක කරන්න එපා. කුරුඳු කියන්නේ දාණය වැඩියෙන් ආකර්ෂණය කරන ප්‍රබල දෙයක්. අපේ රටේ විතර නෙවෙයි, දැන් ගොඩාක් රටවල මේ කුරුඳු පිළියම් භාවිතා කරලා දාණය ආකර්ෂණය කරගන්න ගොඩාක් අය පෙළඹිලා ඉන්නවා. මොකද මේක ගොඩාක් සාර්ථක ක්‍රමයක්. ඉතින් තවත් ක්‍රමයක් තමයි ඔයාගේ ගෙදර නිතරම ආඩදාබර ඇති වෙනවා නම්, පවුලේ සමගිය සාමය නැති වෙලා නම්, ඉස්සර තිබුණු ඒ සතුට සමගිය නැත්තම් මේ ක්‍රමය කරලා අත්හදා බලන්න. මේකත් මම පුද්ගලිකවම කීප දෙනෙක් කරලා යාළගේ පවුල්වල තිබුණට වඩා ආරවුල් ප්‍රශ්න ගැටලු නැති වෙලා ඒවා ප්‍රශ්න විසඳිලා සතුටින් සමගියෙන් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඒ තමයි ඔයා නිදාගන්න කොට්ටේ යටින් කුරුඳු කෑලි කීපයක් තියාගන්න. ඉතින් මේ විදිහට ඔයා කරලා බලන්න. ඔයාට මෙහෙම විශ්වාස නැත්තම් මේ දේවල් කරන්න එපා. මොකද ඔයා ධනාත්මක ආකල්ප, ධනාත්මක සිතිවිලි ඇති කරගන්න ඕන. විශ්වාසය වගේම එතකොට තමයි ඔයා මේ කරන දේවල් සාර්ථක කරගන්න පුළුවන්, සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි මොන දේ කරත් ඒක සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම විශ්වාසය තියෙන්න ඕන. කවුරුත් කීවා කියලා කරලා ඒ දේවල් වැඩක් නැහැ. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් ඔයා දියුණු වෙන්න ඕන. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයා ධනාත්මක ශක්තිය හා සමෘද්ධියට ආරාධනා කරන්න ඕන. මේ වගේ පුංචි පිළිවෙත් ඉඳලා හිටලා හරි කරලා බලන්න. ඔයාගේ ජීවිතේට බලාගෙන ඉද්දී ධනෙ, මුදල්, සතුට බහුලත්වයේ විශ්වය හරහා ආකර්ෂණය කරගන්න පුළුවන්. විශ්වය වලට උදව් කරනවා. ඒ වගේම මේ ප්‍රබලම මේ මාසෙ පුරාම සතුටින් ඉන්න ධනෙ ආකර්ෂණය කරගන්න 2025 ප්‍රබල වැදගත් විශ්වයේ දොරටු විවරණ දිනයක්. ඉතින් මේ දිනේට ඔයාට පුළුවන් ඔයාගේ මේ පමණ කල් තිබුණු අරමුණු ටාගට් එකක් කරා යන්න, අඩිතාල්ම තියන්න. ඉතින් එදිනට ඔයාට පුළුවන් 5 මෙතඩ් එක කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා මේ මාසෙ පුරාම ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් සතුටින් ඉන්න, ධනාත්මකව සිතන්න, ධනාත්මක ආකල්පම දරන්න උත්සාහ ගන්න. ඒ වගේම දියුණු වෙන්න මම කිව්වා වගේ කම්මැලි වෙලා බෑ. ඉතින් ඔයා මේ වීඩියෝ එක දැක්කා නම් ඒකත් අහම්බයක් නෙවෙයි. විශ්වය ඔයාට දීපු මේ මාසයේ දීපු ලස්සන තෑග්ගක් කියලා හිතන්නේ. ඒ නිසා විශ්වයට ස්තුති කරන්න, ඔයාට ලැබුණු දේවල්ට ස්තුති කරන්න. ඉතින් මම හිතනවා ඔයාට මොකක් හරි මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න යමක් ඇති කියලා. ඉතින් එහෙමනම්
ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහින් එන්නම්. ඉතින් මට ලයික් කරලා පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ස්තුතියි ඔයාලා හැමෝටම.